හායි කොහොමද ළමයි අද අපි බලමු මේ ස්ලීව් ඩිසයින් එක කොහොමද ලේසියෙන්ම කරගන්න පුළුවන් කියලා. මේක කරන විදි කීපයක්ම තියෙනවා. මේක විදිහක්. මුලින්ම අපි මේ වගේ රෙදි කෑල්ලක් අරගෙන ත්‍රිකෝණාකාරව දෙකට නමා ගන්නවා. මේක ළමයි අපේ මූලික පතරම ස්ලීව් එකේ. මේක අරගෙන ඔයාලට මේක දිගට ගන්නත් පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට කොටට ගන්නත් පුළුවන්. මේ ස්ලීව් එක අරගෙන මේ විදිහට මේ කොනෙන්ම තියලා මෙතන ඉඳලා අපිට අවශ්‍ය ප්‍රමාණය මම නම් මෙතන තියන්නේ අඟල් 2යි. ඔයාලට අඟල් 3ක් 4ක් අවශ්‍ය විදිහට තියාගන්න පුළුවන්. එහෙම තියලා ඉවර වෙලා අපි මෙහෙම කෙලින් ඉරක් ගහ ගන්නවා. ඊට පස්සේ මේ කොනෙන් සෙන්ටිමීටර් 2ක් වගේ පල්ලෙහාට මාක් කරලා මේක අපි ළමයි ගෙවිලා යන ආකාරයට තමයි දකුණු අත පැත්තට අඳින්නේ. මෙහෙම ගෙවිලා යන ආකාරයට අඳින්නේ. ඊට පස්සේ මෙතන ඉඳලා ස්ලීව් එක ඇඳ ගන්න. මේක මෙතනින් මෙහෙමම දිගටම තියන්න. මේකත් හැඩ කරන්න ඕනේ ළමයි මේ විදිහටම තියන්න. ඊට පස්සේ අපේ බෑක් එකේ ස්ලීව් එකට අපි අඟල් කාලක් වගේ ඒකත් ගෙවිලා යන විදිහට මේ විදිහට ඇඳ ගන්නවා. දැන් දෙන්නේ ළමයි අපිට මේක කපා ගන්න. මේ විදිහට තමයි ළමයි කපලා ඉවරුනාට පස්සේ තියෙන්නේ. දැන් මේක අපි දෙක අරගෙන මේ ටික කපා ගන්න ඕනේ. මේක තමයි තියෙන්නේ. මොනවා හරි නොතේරෙන තැනක් අපහැදිලි දැනක් තේරෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉන්නම් බයි.